හෙලෝ කොහොමද ඔයාලට පේනවද මම මේ හදලා තියෙන්නේ මොකක්ද කියලා? බලන්නකෝ එහෙනම් මම මොනවාද හදන්න යන්නේ කියලා. මම මේ අරගෙන තියෙන්නේ ලුණු කොළ. ලුණු කොළ මම අද හදන්නේ මැල්ලුමක්. ලුණු කොළ හදන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. ලුණු කොළ වලට කරවල කෑල්ලක් එහෙම දාලා තෙල් දාලා ගත්තාමත් හරිම රසයි. මම ඒ වුණාට අද ලුණු කොළ මැල්ලුමක් හදාගන්නේ. මේ ලුණු කොළ සාමාන්‍ය ලොකුවට කෑලි කපලා මැල්ලුම හදන්නත් පුළුවන්. මම අද ලුණු කොළ පොඩියට කපා ගන්නවා. ලුණු කොළ පොඩියට කපාගෙන තමයි මම අද මැල්ලුම හදන්න යන්නේ. ලුණු කොළ ටික පොඩියට කපාගෙන මම ඒකට දාගන්නවා අමු මිරිස් විතරයි මම මේකට දාන්නේ. මොකද මේකේ ලුණු තියෙනවනේ. ඒ නිසා මම අමු මිරිස් කරලා මේකට කපලා එකතු කරගන්නවා. ඒත් එක්කම මම මේකට පොල් ටිකක් දාගන්නවා. මැල්ලුම් වලට මිරිස් කුඩු දාලා තියෙනව දැකලා තියෙනවද? මම මේ මැල්ලුමට මිරිස් කුඩු ටිකක් දාගන්නවා. මිරිස් කුඩු දාගත්තාම ලුණු කොළ මැල්ලුම හරිම ලස්සන පාටක් එනවා. කහ කුඩු ටිකකුත් දාගත්තා. ලුණු කුඩු ටිකකුත් ඇතිපමණට දාගන්නවා. දැන් මේ මැල්ලුම මට තියෙන්නේ තෙලට දාගන්න. ඒකට මම වලදා ක්ලිප්පට තියලා වලද රත් වෙනකන් ඉඳලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. ඒකට මම එකතු කරගන්නවා තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට දාගන්නවා අබෑට ටිකක්. අබෑට ටික පෙපරවනකොට මම ඒකට එකතු කරගන්න සුදු ලුණු ටිකක්. මේ සුදු ලුණු ටික රන්වන් පාට වෙනකන් තෙලේ පොඩ්ඩක් බැදෙන්න ඕන. ඒක එහෙම බැදුනට පස්සේ මම ඒකට දාගත්ත රම්පේ කරපිංච. ඒකට මම දාගන්නවා මිරිස් කරල්. වීලිච්ච මිරිස් කරල් 3ක් විතර පොඩියට කඩලා ඒකට දාගන්නවා මම. ඒක තෙලේ ටෙම්පරාදු වුණාට පස්සේ මට පුළුවන් මැල්ලුම් එක එකතු කරගන්න. දැන් මම මැල්ලුම් ටික ඒකට එකතු කරගන්නවා. හදලා බලන්නකෝ මේක මාරම රසයි. අනිත් මැල්ලුම් වගේ තමයි. ඒ උනට මේක මාර රසයි. රතු ලුණු හැපෙනවා. ඒක හරිම රස මැල්ලුමක්. මෙන්න මේ විදිහට තමයි මම මැල්ලුම හදාගන්නේ. මේක ලිපේ විනාඩිය 5ක් 10ක් වගේ තිබ්බහම මේ ලුණු ටිකත් තැම්බිලා යනවා. මයිත් එක්ක එකතු වෙලා ඉන්න මගේ channel එක subscribe කරන්න. මට වීඩියෝ එකට යටින් comment කරන්න. මගේ වීඩියෝස් වලට like කරන්න. මම ඔයාලට හරි ආදරෙයි. මං වෙනුවෙන් මගේ වීඩියෝස් වෙනුවෙන් කාලය විනාඩි කරනවට ඔයාලා හැමෝටම මං හරි ආදරෙයි. මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි.